රෝහලක කොරිඩෝර් එක එහාට මෙහාට ඇවිදින ගමන් තමන්ලි බිරිඳ දරා ගන්න බැරි වේදනාවෙන් කෑ ගහනවා ඇහෙනකොට අර එතන ඉන්න හෙදියන් මවට උපකාර කරනව වෙනුවට බැනවදින අවස්ථාවක් ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔව් ඒක ඇත්තටම හිතා ගන්නව තමහුරු තත්ත්වයක්. ඒගොල්ලෝ කියනවා ළමයි හම් වෙන්නේ ඔයාට විතරක් නෙමෙයි කෑ ගහන්නටම ඉන්න කියලා. ඉතින් මේ පීඩනය මැද පියාට බලහත්කාරයෙන් වගේ රෝහලෙන් පිට වෙලා යන්න කියලා තියෙනවා. දෙයියනේ ඒ කියන්නේ අර මව තනි කරලා. ඔව් ඊළඟ දවසේ උදේ ඔහු ආපහු එනකොට බිරිඳ ඇඳේ නැහැ. අන්තිමට ඔහුට දැනගන්න ලැබෙන්නේ තමන්ගේ කුළුඳුල් දරුවා මිය ගිහින් කියන කම්පන සහගත පුවත. අද අපි මේ පුළුල් ගවේෂණය ආරම්භ කරන්නේ පසුගියදා මුළු රටේම අවධානයට ලක් වූ ත්‍රිකුණාමලිය රෝහලේදී සිදු වූ ඒ බිලිඳාගේ මරණය පිටපස්ස තියෙන ඇත්ත කතාව ගැන හොයලා බලන්නයි. අනිවාර්යෙන්. මේක අපි හැංගීම් බරමීමෙන් ඔබට ගිහින් තාර්කිකව විග්‍රහ කරන්න ඕන දෙයක්. හරියටම හරි. අපේ අරමුණ කිසිව පාර්ශවයක් ගන්න එක නෙවෙයි. තිරිය පිටුපස්ස සිදුවුණු දේවල්, තාල රේඛාව සහ මේ වගකීම් පැහැරහැරීම් ගැන මූලාශ්‍රවල තියෙන කරුණු අපක්ෂපාතීව ලිහා බලන එකයි. ඔව් ඉතින් මේ මූලාශ්‍ර කැඹුරින් විමසා බලනකොට අපිට පැහැදිලිව පේනවා මේක හුදෙක් එක් වෛද්‍යවරයෙකුගේ අත්වැරදීමක් නෙමෙයි කියලා. මේක වෛද්‍යමය, පරිපාලනමය වගේම මූලික මනුෂ්‍යත්වයේ කියන කාරණාව ඔක්කොම එකවර බිඳ වැටෙන අවස්ථාවක්. ඒකනේ අපි කතාවේ මුලටම කියොත් අප්‍රේල් මාසයේ මුල හොරණ ප්‍රදේශයේ පදිංචි මේ පියා තමන්ගේ බිරින්දගේ පළමු දරු ප්‍රසූතිය වෙනුවෙන් ත්‍රිකුණාමලේ තියෙන අයගේ මහගෙදරට යනවා. අප්‍රේල් 8 වෙනිදා පාන්දර 1ට විතර තමයි අර මම කලින් කිව්වා වගේ මවට දඩි වේදනාවක් එවිත් ත්‍රිකුණාමලේ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන්නේ. පාන්දර 1ට. ඒ කියන්නේ කාර්ය මණ්ඩලය අඩු වෙලාවක් වෙන්න පුළුවන්. ඔව් අධිකරණ මූලාශ්‍රයේ තියෙනවා මේ පියා සහ මාමණ්ඩිය කරත්තු සංවේදී හෙළිදරව. මවට ඇවිද ගන්නත් බැරි තරම් වේදනාවක් තිබියදී ඇඳක් කිල්ලුවාම තමයි අර හෙදියන් රළු විදිහට කතා කරලා තියෙන්නේ. ඇත්තටම වෛද්‍ය විද්‍යාවේදී රෝගියෙකුට ලැබිය යුතු මූලිකම දේ තමයි සහනුකම්පාව. ඒ කියන්නේ රෝගියාගේ වේදනාව තේරුම් ගැනීම. මෙතනදී ඒක සම්පූර්ණයෙන්ම ගිලිහිලා ගිහින්. ඊට පස්සේ තමයි ස්වාමි පුරුෂයාට බලහත්කාරයෙන් ගෙදර යන්න කියලා තියෙන්නේ. පහුවෙනිදා දවල් ඔහු ඇවිත් බලනකොට ඔහුව පොලිස් කාමරයකට එහෙමත් නැත්නම් උපදේශන කාමරයකට යොමු කරනවා. අන්තිමට වෛද්‍යවරයෙක් ඇවිත් කියනවා දරුවා නැති වුණා කියලා. මේක හද්දි පේනවා මෙතන ලොකු sannivedana ප්‍රශ්නයක් තියෙනවා කියලා පවුලේ අයට කිසිම දෙයක් පැහැදිලි කරලා නැහැ. ඒක හරියට නිකන් හදිසි අනතුරකට ලක් වූ මගින් පිරිසක් ඉන්න ගුවන් යානයක කාර්ය මණ්ඩලය ඒ මගින්ට උදව් කරනවා වෙනුවට ඒ ආයතම දොස් පවරනවා වගේ වැඩක්. මට තියෙන ප්‍රශ්නේ මේක ඇත්තරම සම්පත් හිඟකමේ ප්‍රශ්නයක්ද නැතිනම් මූලික මනුෂ්‍ය සංවේදීතාවයේ ප්‍රශ්නයක්ද කියන එකයි. මීකෝනියම් සම්බන්ධයෙන් සංකූලතාවයක් ආවකේද? ඔව් මීකෝනියම් කියන්නේ දරුවා කුස තුල දීම පිට කරන පළමු මල පහ නේද? හරියටම හරි. සාමාන්‍යයෙන් දරුවා ඉන්නේ තරලයක් මැද ආරක්ෂිතව. හැබැයි දරුවට ආතතියක් ආවොත් විශේෂයෙන් ඔක්සිජන් මදි වුණොත් දරුවා කලබල වෙලා කුස තුල දීම මල පහ පිට කරනවා. මේවා නිකම් සාමාන්‍ය මල පහ නෙමෙයි ඝනයි. හරියට තාර වගේ. දෙයියනේ. එතකොට අර ඔක්සිජන් මදි වෙනකොට දරුවා හුස්ම ගන්න උත්සාහ කරනවා ඇති නේද? ඔව්. ඒක තමයි භයානකම දේ. දරුවා වේදනාවෙන් හුස්ම ගන්න හදනකොට අර තාර වගේ ඝන මල පහ මුසු වුණු තරලය කෙලින්ම ඇදලා ගෙනෙනවා පෙනහළු ඇතුළට. මේකෙන් පෙනහළු අවහිර වෙලා දරුණු රසායනික නියුමෝනියා තත්ත්වයක් එනවා. ඒ කියන්නේ මේක තත්පරයෙන් තත්පරේ වැදගත් වෙන ඊටාම හදිසි තත්ත්වයක්. අනිවාර්යෙන්. වහාම විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මැදිහත් වීමෙන් දරුවාව පිටටට අරගෙන ඒ පෙනහළු පිරිසුදු කරන්නම ඕනේ. ඉතින් මේ මූලාශ්‍රවලට අනුව වාට්ටුව බාරව හිටපු වෛද්‍යවරයට මේ හදිසි තත්ත්වය තේරිලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික විමර්ශනයෙන් හෙළිවෙලා තියෙන්නේ ඇය මේ ගැන රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාට සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයට දන්වලා තිනවා කියලා. ඒ කියන්නේ ඇය ඉහළ නිලධාරීන්ට කතා කරලා තිනා? ඔව්. එකපාරක් දෙපාරක් නෙමෙයි අවස්ථා 6කදී දුරකථන ඇමතුම් ලබා දීලා තිනවා. හැබැයි ඕනීට ප්‍රතිචාර දක්වලා නැහැ. සූතිකාගාරයට ඇවිත් නැහැ. අන්න ඒක තමයි මේ සිදුවීමේ හැරුම් ලක්ෂ්‍ය. වාට්ටුබාර වෛද්‍යවරිය 6 වතාවක් කතා කරනවා කියන්නේ අර කොයිතරම් අසරණ වෙන්නේ නැද්ද? පද්ධතියට නැවත නැවත අනතුරු අංගවලා තියෙනවා. දරුවාගේ ජීවිතය අනතුරේ කියලා. ඕ වාට්ටුවේ හෙදියන් සහ වෛද්‍යවරුන් තව වෙලාව තියෙනවා කියලා පවුලේ අයව නොසලකා හරින අතරතුර අනෙක් පැත්තෙන් විශේෂණ වෛද්‍යවරුන් මේ හදිසි ඇමතුම් නොසලකා හැරලා තියෙනවා. මේක නිකම්ම එක්කෙනෙක්ගේ අතපසුවීමක් නෙමෙයි නේද? කිසිසේත්ම නැහැ. මේක සමස්ත පද්ධතියේම ක්‍රියාකාරීත්වයේ බිඳ වැටීමක්,
පහලින් තියෙන නොසැලකිල්ල සහ ඉහලින් තියෙන වගකීම් පැහැරහැරීම කියන දෙකම එකට එකතු වෙලා තියෙනවා. දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේකයි. හදිසි අවස්ථාවක් කියලා ඇමතුම් 6ක් දීලත් මේ ප්‍රධාන වෛද්‍යවරුන් දෙදෙනා රෝහලේ හිටියේ නැත්තේ ඇයි? ඒගොල්ලෝ කොහෙද හිටියේ? සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශනයෙන් පස්සේ හෙළිවුණු දේ තමයි වඩාත්ම කම්පන සහගත අදාළ ප්‍රධාන විශේෂණ වෛද්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරිය කියන දෙන්නම ඒ රජයේ සේවා මුරය තුල රෝහලෙන් බැහැර වෙලා ඉඳලා තියෙනවා. රජේ රාජකාරී වෙලාව ඇතුලේ ඔවුන් ගිහින් තියන්නේ ආසන්නයේ තියෙන පෞද්ගලික රෝහලක වෙනත් සැත්කමක් කරන්න. ඒ කියන්නේ රාජකාරී වේලාව තුල පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදලා තියෙනවා. මට මේක අදාහ ගන්නත් බැහැ. මූලාශ්‍රයේ තවදුරටත් කියනවා ඔවුන් රෝහලෙන් බැහැර යන වෙලාවේ ඒක සටහන් කරන්න ඕනේ ලොග් පොතේ අසත්‍ය තොරතුරු සටහන් කරලා තියෙනවා කියලා. මේක සාමාන්‍ය නොසැලකිල්ලක් විතරක් නෙමෙයිනේ. ඇත්තටම මේක සිතාමතා කළ වංචාවක්. හරියටම හරි. තමන්ගේ රාජකාරී වෙලාවේ පෞද්ගලික රෝහලකට යනවා විතරක් නෙමෙයි. ඒක වසන් කරන්න ලේඛන විකෘති කරනවා. අර අහිංසක මව වේදනාවෙන් අඬද්දී ඇයව බේරගන්න ඉන්න විශේෂඥයා වෙනත් තැනක මුදල් ගෙවන සත්කමක් කරනවා කියන්නේ මේක ජීවිතයක් හිතාමතාම අනතුරේ හෙලීමක්. ඔව්. වෛද්‍ය වෘත්තිය කියන්නේ දැඩි ආචාර ධර්ම පද්ධතියක් තියෙන වෘත්තියක්. මුදල් මත පදනම් වෙලා රෝගියෙකුගේ ජීවිතය අමතක කිරීම කියන්නේ ඊටාම බරපතල තත්වයක්. හැබැයි පොඩ්ඩක් ඉන්න. මම මෙතනදී ඔබට පොඩි ප්‍රතිවිරෝධයක් දක්වන්නම්. මොකද මේ සිදුවීම වෙල කාලේ රෝහල් පද්ධතියේ තවත් ප්‍රශ්නයක් තිබුණා. අප්‍රේල් 9 වෙනිදා ඉඳලා රජීය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ඒ කියන්නේ GMOA එක පැය 48ක සංකේත වර්ජනයක් දියත් කරලා තිබුණා නේද? ඔව්. වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලයිස්තුව සහ ස්ථානමාරු ගැටලුවක් මුල් කරගෙන ඒ වර්ජනයේ තිබුණ තමයි. ඉතින් රෝහල් පද්ධතියම වර්ජනයක් නිසා අඩපණ වෙලා තියෙන වෙලාවක මේ මරණය වර්ජනය නිසා සිදු වූවක් කියලා අපිට හිතන්න බැරිද? ඒ වෛද්‍යවරුන්ට විතරක් බැනලා වැඩක් තියෙනවද? ඒක ඊටාම සාධාරණ ප්‍රශ්නයක්. සමාජයේ ගොඩක් අය මුලින් හිතුවෙත් එහෙමයි. හැබැයි වෘත්තීය සමිතියේ නිල ප්‍රකාශයන් බැලුවාම කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. GMOA එක පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා සූතිකාගාර සේවය කියන්නේ හදිසි ප්‍රතිකාර අවස්ථාවක් කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ එක වර්ජනය කරලා නැහැ. කිසිසේත්ම නැහැ. කිසිදු දිනයක සූතිකාගාර සේවාවන්ගෙන් ඉවත් වෙන්න උන් තීරණය කරලා නැහැ. ඉතින් වෘත්තීය සමිතිය පවා මේ වෛද්‍යවරුන් වෙනුවෙන් පෙනී හිටියේ නැහැ. වරදක් වෙලා තියෙනව නම් විනය පරීක්ෂණයක් කළ යුතුයි කියන තැන උන් හිටියා. ඒ කියන්නේ මේ මරණයට හේතුව වර්ජනය නෙමෙයි අදාළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ පෞද්ගලික ක්‍රියාකලාපය සහ රාජකාරිය පැහැරහැරීම විතරමයි. හරියටම හරි. ඒක අපි ඊටම වෛශ්විකව තීරුම් ගන්න ඕන කාරණයක්. ඉතින් මේ තත්ත්වය තේරුම් ගත්තාට පස්සේ රජයෙන් මොකද කරලා තියන්නේ? සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හංසක විජයමුනි මහතා පවසන විදිහට මේ 7 වෙනිදා සෞඛ්‍ය ලේකම්වරයා තීරණය කරලා තියෙනවා මේ වෛද්‍යවරුන් දෙදෙනාගේ වැඩ తాවකාලිකව අතිටුවන්න. ඒ වගේම විධිමත් විනය පරීක්ෂණයක් ඉදිරියට ක්‍රියාත්මක වෙන බවත් සඳහන් වෙනවා. මේවා තමයි පරිපාලනීයමය වශයෙන් ගන්න පුළුවන් නීතියම පියවර. ඒක ඇත්ත. අපි මේ මුළු සිදුවීමම සාරාංශගත කරලා බැලුවොත් මේක හුදෙක් තාක්ෂණික වෛද්‍ය දෝෂයක් විතරක් නෙමෙයි නේද? මේක මනුෂ්‍යත්වය, වෘත්තීය ආචාර ධර්ම සහ නීතිය උල්ලංඝනය වීමක් කියන ඔක්කොම එකට ගැටුණු සංකීර්ණ ඛේදවාචකයක්. මේ වෙන විට වගකිවිය යුත්තන්ගේ වැඩ තහනම් කරලා විමර්ශන ආරම්භ කරලා තිබුණත් අර පවුලට Tamanගේ දරුවා සදාහට මහිම් වෙලා ඉවරයි. අන්න ඒකයි. ඉතින් අද අපි සාකච්ඡා කරපු මේ කරුණු ඔස්සේ බලනකොට මගේ හිතේ අවසාන වශයෙන් ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. මොකක්ද ප්‍රශ්නේ? Tamanගේ ජීවිතයේ වඩාත්ම අසරණ වුණු මොහොතක Tamanව ආරක්ෂා කරයි කියලා අහිංසක මිනිසුන් විශ්වාස කරන්නේ මේ සෞඛ්‍ය පද්ධතිය නේද? හැබැයි ඒ පද්ධතිය ඇතුලේ මෙවැනි බිඳවැටීම් සිදු වෙනකොට සාමාන්‍ය ජනතාව කොහොමද ඒ පද්ධතින් කෙරෙහි නැවත විශ්වාසය ගොඩනගා ගන්නේ? ඇත්තටම ඒක ලොකු අභියෝගයක්. පරිපාලනමය නීති රීතිවලට එහෙමත් නැත්නම් විනය පරීක්ෂණ වලට පමණක් මිනිසුන්ගේ අර අහිමි වෙලා ගිය හෘද සාක්ෂිය අවදි කරන්න පුළුවන් වෙයිද? මේ අපි හැමෝම ගැඹුරින් සිතා බැලිය යුතු කාරණයක්. ඉතින් අදට අපි මේ පුළුල් ගවේෂණය අපි මෙතනින් නිමා කරනවා. මේ ගැන තවදුරටත් කල්පනා කරලා බලන්න.